guys, welcome to Osurus OCUS. ඉතින් මේ මගේ අලුත් යාළුවෙක් ආවා. අපි ස්විමින් මේට්ස් ලා වෙන අචිර මේ අපි ඒ කාලේ ස්විමින් කරේ එකට එහෙම ඉඳලා ඉතින් මෙහෙට ආවා. ඊයේ තමයි ඕස්ට්‍රේලියාවට ගොඩ වැස්සේ. ඉතින් මේ අද යනවා පොඩ්ඩක් දැන් වින්ටර් එකත් ළඟයි. ආපු ගමන් අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා ඒ ටිකත් ගන්න එක්ක. ඒකම මට හිතුණා ඉතින් මේ අපි ටාගට් එකට බිග් W එකට මේ පැත්තට යනවා. එතකොට මේ වින්ටර් එකට ලෑස්ති වෙලා දැන් ෆෙබ්‍රුවරි ඉන්ටේක් යන කෙනෙක්ට මේ ඇත්තටම අවශ්‍ය කුයිල්ට එකම ගන්න ඕනේ. ඒ බඩු තියෙන තැන්කට තමයි අපි යන්නේ. එතකොට මේ ටාගට් එක තියෙනවා, Kmart එක තියෙනවා, බිග් W එක තියෙනවා. ඒ වගේ shops ගොඩක් තියෙනවා. ඒ shops ටිකට ගිහිල්ලා ඒ ටික ගන්නවා. ඒකම මට හිතුණා ඉතින් ඒවයි තියෙන දේවල් වල prices අනම්මනම් පෙන්නගෙන ඒ අවශ්‍ය දේවල් මතක් කරගෙන vlog එකක් විදිහට පොඩ්ඩක් ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් එහෙනම් අපි යනවා big W එකට හරි Kmart ඒ පැත්තට යනවා. එහෙනම් අපි හම්බෙමු. guys අපි දැන් ආව. එහෙනම් යන්න යදන්නේ. එහෙනම් යමු කට්ටිය. Hanging on, walking tall. Some days I got no use for it all. Working hard, making less. Some days are bad, bad at best. Foolish notions, foolish lies. I set to thinking I could make something. අපි guys වින්ටර් එකට ලෑස්ති වුණාට තාම සම. ඉතින් මොනවාරි පොඩ්ඩක් බොන්න කියලා ආවා. දැන් මීටින් ඉන්නවා ඕඩර් කරලා. අපි යත්තා බඩු දැන් දීලා යන්න තියෙනවා. To those 30 countries like UK, US, China, India, Japan, Singapore, all those places. Playing every game except the lottery, serving everybody else and told myself I'm free. Misery is a showy state of bad company. Foolish notions, foolish lies. Foolish notions, they cut me down, down to size. You came along. මත්තු ගන්නවා. අපි big W පැත්තට ආවා. ආවට මේ දැන් මම බැලුවේ ජර්සි එක ඒ ටික අපි වින්ටර් එකට ලෑස්ති වෙන්න ගන්න ඕනි. ඊට පස්සේ කුයිල්ට් එකක් ගන්න ඕනි. මේ දේවල් අනිවාර්යෙන් ගන්න ෆෙබ්‍රුවරි යන කට්ටිය වින්ටර් එකට ලෑස්ති වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ ඔයගොල්ලෝ ජර්සි ටික ඒ ටික ගන්න ඕනි. මේ කාලෙම ආපු ගමම ගන්නකොට ලේසි. මොකද දැන් prices වැඩි වෙනවා. ඒ නිසා guys මේ අපිට SIM එක ගත්ත අයියට ඔයගොල්ලෝ උනත් දැන් මුලින්ම ආවට පස්සේ SIM එකටත් කලින් බැංක් account එක හදන්න ඕනේ. මම බැංක් එක ඇතුලේ වීඩියෝ කරේ නෑ. මේ බැංක් ඇතුලේ වීඩියෝ කරේ නැහැ මම. මේ එළිය තමයි දැන් වීඩියෝ කරගෙන යන්නේ. And lifted me up. The going got tough, but the tough got some love. guys මේකට ආවම තමයි හිත පාලනය කරගන්න අමාරු. හැමතැනම ඇඳුම් තියෙනවා ගන්න හිතෙනවා. ඒනට දැන් අපි අවශ්‍ය දේ විතරක් ගන්න බග බලා ගන්න ඕන. මේ ඇවිල්ලා
මුලින්ම ක්ලීන ගානවා නම් අපි ගන්න ඕනි මේ වගේ හයි වෙස්ට් එකක්. මේ ගේමාට් එකේ $8යි. ආට මේ රතු මේ මෙරුන් නෙවෙයි. තැඹිලි පාටිනුත් ගන්න පුළුවන් ඕන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් වින්ටර් එකේදී අවුට්සයිඩ් ක්ලීනින් කරනවා. ඒ වගේ ක්ලීනින් ජොබ්ස් වලට අවශ්‍ය හයි වෙස්ට් මෙතනින් ගන්න පුළුවන් අපිට ගේමාට් එකේ. ගෙදරට ඕනීවා දැන් ඇවිල්ලා සමහර ඒවායේදී ඔයාලට බඩු දෙන්නේ නැහැ. කියන්නේ ඉක්විප්මන්ට්ස් අනම්මනම් උයන ඒවා අනම්මනම්. ඒතර මේ කේමාට් එකෙන් ඔයාලට ඕනි දෙයක් ගන්න පුළුවන්. හොඳ ප්‍රයිසස් වලට තියෙනවා. ඔයාලට රයිස් කුකර්ස් අනම්මනම් ගන්නවා නම් කේමාට් එක මම ගොඩක් රෙකමන්ඩ් කරනවා. ගොඩක් අඩුවට තියෙනවා. ඉතින් මේ වින්ටර් එකේ නයිට අනිවාර්යෙන් කුයිල්ට් එකක් ගන්න. කුයිල්ට් එක මාර වැදගත්. මොකද හීටර්ස් එහෙම මුලින්ම ගන්න බැරි වුණොත් ඔයාලට කුයිල්ට් එක යූස් කරාම කුයිල්ට් එකට දැනෙන්නෙම නැහැ. කිසිම සීතලක් දැනෙන්නේ නැහැ. ඉතින් කුයිල්ට් එකක් ගන්න තමයි මේ ආවේ. මම පෙන්නන්න ඒ ඔයාලගේ බෙඩ් සයිස් එකත් එක කිං සයිස් එහෙම තියෙනවා. ඔයාගේ හම්බෙන බෙඩ් එකත් එක්ක බලලා කුයිල්ට් එකක් ගන්න. කුයිල්ට් එක ගන්න එක මාර වාසියි. මොකද ඔයාලට හීටර්ස් එහෙම යූස් කරන්න ඕනෙත් නැහැ කුයිල්ට් එකක් ගන්න එකේ. ඉතින් අනිවාර්යෙන් කුයිල්ට් එකක් ගන්න. මම පෙන්නන්න ඔයාලට. මෙදින්නේ guys මේ සිංගල් සයිස් එක තියෙනවා, ඩබල් කියලා තියෙනවා, ඊට ක්වීන් සයිස් තියෙනවා, ඒ වගේ සයිසස් තියෙනවා. ඔයාලා මේක ගන්න එකට වාසි මේකේ දෙකම කලෙක්ෂන් එකම ගන්නකොට ටිකක් ගාන වැඩි. ඔයාලට මේ වගේ කුයිල්ට් එක වෙනම අරගෙන කුයිල්ට් කවර් එක වෙනම ගන්න ඕනේ. ඒක තමයි හොඳම විදිය. මේ සිංගල් එක අපි ගන්නවා, ඊට පස්සේ කුයිල්ට් කවර් එකත් තෝරගන්නවා. ඊට පස්සේ guys මේ වගේ ඔයාලට පුළුවන් කුයිල්ට් කවර් එක මෙන්න මේ විදිහට වෙනම ගන්න. මේ ඩබල් එක, මේ වගේ කිං සයිස් එක. මේක කොටන් ෂීට් මේ සෙට් එක ගන්න එපා. මේකේ කුයිල්ට් කවර් කියන එක ගන්න. හරිද? මේක වෙනම ගත්තාම හරි. ඔයාලට හොඳ කලර් එකක් යූස් කරලා මේ සිලෙක්ට් කරලා ගන්න. අයියේ සුදු ගන්න එක සෙට් නෑ. මේ සුදු ඉක්මනට ගන්න. ඔහොම චුට්ටක් ඉන්න මේ වෙන පාටක් අපිට තියනවද බං? ඔව්. මගේ තියෙන සුදුවට හුරු එකක් තමයි. අපි ගත්තා නම් මෙන්න මේක මේ වගේ පාටකින් ගන්න. නැත්තම් සුදු ගත්තොත් කොල්ලොන්ට හොදන්න අමාරුයි. එවනේ සාමාන්‍යයෙන් කෑම යන්න බඩුව නම් මන නැති ඇපාර්ට්මන්ට්ස් වලට එනවනම් බාන මේ ඉලෙක්ට්‍රික් කෙටල්ස් එහෙම එන අඩුවට තියෙනවා. මේක $7.50යි. ඊට පස්සේ මේ අවශ්‍ය හැම දෙයක්ම වගේ තියෙනවා. ගොඩක් අඩුයි ගේමාට් එකේ. ඔයාලට අයන් බෝඩ් එකක් පවා ගන්න පුළුවන්. අයන් බෝඩ් එකේ $කීයද? කීයද බං අයන් බෝඩ් එක? $45 මේක පොඩ්ඩක් ගන්න. ඔයාගේ අයිටම්ස් තියෙනවා. හැබැයි වැඩි හිතන්න එපා. මේ කොණ්ඩේ කපනවට වඩා මේ වගේ බඩු අඩු. එහෙනම් අය නැතුව ගන්න. බලන්න guys මේ ඔයාලට මිනි ෆ්ලැට් ග්‍රිල් එක තියෙනවා $20යි. ඉතින් පැන්කේක් මේක එක නම් පොඩ්ඩක් ගණන් වැඩි. ඊට පස්සේ මේ මිනි ඉලෙක්ට්‍රික් ෆ්‍රයි පෑන්ස් එනවා $20යි. මෙන්න පොඩි රයිස් කුකර් එකක්. මේක නම් පොඩ්ඩක් අමාරුයි. බත් කටවල් දෙකකට විතර ඇති. $15යි. ඕනේ දෙයක් තියෙනවා. මෙතනින් ගන්න පුළුවන් ඔයාලට මීල් ප්‍රෙප් එකක් වගේ කරන ඒවා තියෙනවා නම් මේ වගේ අයිටම්ස් ඔක්කොම කන්ටේනර්ස්. මේ ප්‍රයිස් ඩ්‍රොප් එකක් තියෙනවා $2යි. මෙතන කන්ටේනර්ස් දෙක යනවා. ඊට පස්සේ මේ වගේ කන්ටේනර්ස් ඔයාලා ගන්න අනිවාර්යෙන් ආපු ගම නෝ වෙනම අඩුයි. ඕක පොඩි වැඩියයි. මේ තමයි guys මාත් යූස් කරන්නේ මේ 8 pieces එකේ තියෙන ප්‍රීමියම් කම්පාර්ට්මන්ට් කන්ටේනර් සෙට් එක. මේක $7.50. මම මේ වගේ එකක් ගන්න. ඒතකොට ඔයාලට මීල් ප්‍රෙප් එකක් කරලා තියාගන්න පුළුවන්. නේද? මේ සෙට් එකම $7.50කට. අයියට පුළුවන් ඒක මම ආස නැහැ මේවා බොන්න. එහෙනම් අර වගේ දෙන්න මම අර ඔෆිස් යන ගෑනු අරගෙන ස්කන් මේ වින් පත බෝතලය මේක කියන්නේ කොහෙන්ද ගත්තා? බලු $5යි. $5යි. බොටල්ස් තියෙනවා මේ ඔක්කොම $5යි. මේවා තියෙනවා $3යි. අපිට ගන්න පුළුවන්. අන්න ඔෆිස් යන අක්කලට මේ ඔෆිස් යන අක්කලට මේ ගන්න සුපිරි. නයිස්. කෝප්ප ගන්න පුළුවන්. දොඩම් කෝප්ප තියෙනවා. ස්ට්‍රෝබෙරි කෝප්ප තියෙනවා. චෙරි කෝප්ප තියෙනවා. ඕනි කෝප්පයක් ගන්න පුළුවන්. 350 අවුලන්නේ. 350. අවුලන්නේ.
29යි 25යි 24යි 14ට දිනවා. එහෙනම් මෙහෙම ඇවිල්ලා ගන්න අයට Kmart එකෙන් ගන්න පුළුවන්. ඒ විදින් හෝදන බඩු දාන්න හෝදන ඇඳුම් දාන්න එකක් නෑ. ගත්ත සල්ලි කියලා වෙන්නේ නැහැ කූඩ දෙකක් ගත්තේ. අංකගේ Ada pin. Udah mati arayan ni kollo. Guys, kade kadleyan ni. Kade kadleyan ni අපි. මේවා අපේ ජීවිතේ අලුතෙන් පටන් ගන්නකොට අපි වටික් ගත්තා. දැන් අපි යන්න හදන්නේ. ඉස්තරේ කියන්න ඕගොල්ලන්ට වාහනේ නැගලා කොහොමද ටික වෙන්න ඕනි කියලා පිළිවෙලට. Hello guys, ඉතින් අපි වාහනේට නැග්ග දැන් ඇවිල්ලා මෙහෙමයි කියන්න ඕනි දේවල් ටිකක් තියෙනවා කෙටියෙන්. මුලින්ම කරේ දැන් ඊයේ අචිරයි ආවා මෙහෙට. ඇවිල්ලා ඊට පස්සේ මම දැන් ට්‍රැවලින් කාඩ් එක හැදුවේ නැහැ, ට්‍රාන්ස්ලින්ක් කාඩ් එක තාම. හැබැයි මුලින්ම අපි ගියේ බැංක් account එකක් හදන්න. මම බැංක් එක ඇතුලේ වීඩියෝ කරන්න බැරි නිසා ඒක කරේ නැහැ. හැබැයි බැංක් එකට ඔයාලගේ වීසා එක ඊට පස්සේ ඔයාලගේ පාස්පෝර්ට් එක ඒ ටික අරගෙන යන ඩොකියුමන්ට්ස් ටික. එතකොට ඔයාලට සේවිංස් account එකක් ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට virtual card එක එතනම ඕපන් වෙනවා. මොකද ඔයාලගේ online banking facility එක එතනම activate වුණාම එතකොට ඔයාලට පුළුවන් ඒකත් එක ගිහිල්ලා SIM card එකක් ගන්න. එතකොට bank account එකක් හදනකොට මම කියන්නේ ඔයාලට NAB bank එකේම ගොඩක් banks තියෙනවා. හැබැයි මෙහෙට එන හැමෝම නිකන් common විදියට හදන්නේ පළවෙනියටම Commonwealth bank එකේ account එක. මොකද ඒක තමයි මෙහි තියෙන පරණම bank එක. එතකොට ඒකෙන් account එකක් අපි හැදුවේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ virtual card එක use කරලා SIM එකට යන්න. එතකොට SIM එකට යනකොට ඔයාලට පුළුවන් Telstra තියෙනවා, මෙහි Vodafone තියෙනවා, ඊට පස්සේ Optus තියෙනවා. මම personally use කරන Optus. මගේ වෙනකොට තිබ්බ package එක හොඳයි. හැබැයි මම ඔයාලට කියනවා student offers තියෙනවා. ඊට පස්සේ වගේ offers කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් යනකොට එකම තැන තමයි ගොඩක් වෙලාවට ඔය කට්ටියම ඉන්නේ. කියන Telstra එකේ ටික තියෙන්නේ. ඔයාලා Telstra එකටත් යන්න, Optus එකටත් යන්න. ඒ ඔක්කොම බලලා හොඳ compare කරලා හොඳ මේ එකක් ගන්න. ඉතින් මේ අපි ගත්තේ Optus එකමයි අයියත් ගත්තේ මේ වෙලාවේ තිබ්බ හොඳම ඔෆර් එක තිබ්බ Optus එකට. ඒ වගේම අනිවාර්යෙන් මතක තියාගන්න එන කෙනෙක් සල්ලි මුලින්ම බැලන්ස් එකේ පාවිච්චි කරන්න ඕනි. ඒ නිසා අනිවාර්යෙන් ආපු ගමන් ෆෝන්ස් වලට එහෙම යනවා නම් මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ෆෝන් එකකට යන්න අවශ්‍යතාවයක්ම තියෙනවා නම් ෆෝන් එකකට යන්න. හැබැයි ආපු ගමන්ම යන එක හොඳයි ෆෝන් එකකට. මොකද දැන් ඔයා හිතන්න 3 years විතර ඔයා වීසා එකකට ඇවිල්ලා 1 year වලින් පස්සේ වගේ යනකොට ඔයාට 2 years plan එකකට තමයි ෆෝන් එක ගන්න වෙන්නේ. ඒතර ඔයාට ගන්න තියෙන ගාණ වැඩි. හැබැයි ඔයාට 3 years වීසා එකක් තියෙනකොට මුලින්ම ඇවිල්ලා ෆෝන් එකක් ගත්තොත් ඔයාලට 3 year plan එකකට දාන්න පුළුවන්. ඒතර ගාණ අඩුයි. හැබැයි ඔයාලා හොඳ ෆෝන් එකක් එහෙම එක්ක එනවා නම් ඇත්තටම මේ වගේ දෙයකට හදිස්සි වෙන්න එපා. මොකද ඔයාලගේ සල්ලි ඔයාලා ගාට මැනේජ් කරගෙන යන්න ඕන නිසා සල්ලි ඔයාලා ගොඩක් හොඳට මැනේජ් කරගෙන යන්න ඕන නිසා ඒ නිසා මේ දේවල් සැලකිලිමත් වෙන්න. ඉතින් අපි ගියේ data plan එකකට. ඒ නිසා ඒ විදියට බලලා මේ දේවල් ටික කරගන්න. ඊට පස්සේ අනිත් දේ දැන් වින්ටර් එකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ බ්‍රිස්බේන්. ඒ කියන්නේ බ්‍රිස්බේන් විතර නෙවෙයි ඕස්ට්‍රේලියාවම. එතකොට ඔයාලා ෆෙබ්‍රුවරි ඉන්ටේක්ස් වල එනවා නම් අනිවාර්යෙන් වින්ටර් එකට ලෑස්ති වෙන්න ඕනි. එතකොට මම රෙකමන්ඩ් කරනවා ඔයාලා එනකොට ජැකට්ස් ජර්සි අරන් එන්න එපා. තේරුමක් නැහැ. හුඩීස් දෙයක් විතර දාගෙන එන්න. ඉතින් අපි හෙන්ද ජර්සි එකකුත් ගන්න ඕනි. පෆ් ජැකට් එකක් ගත්තා නම් ඇති. මොකද ඔයාලා ඉස්සරහට වැඩ ටික කරගෙන යනකොට අනිවාර්යෙන් එකක් තියෙන්න ඕනි. ඒ වගේම වින්ටර් එකට මුහුණ දෙන අයට හැමෝටම මම රෙකමන්ඩ් කරනවා කුයිල්ට් එකක් ගන්න. මම කියපු විදිහට කුයිල්ට් එකක් ගන්න. මොකද සමහර එන අයට මේ
හීටර්ස් වල ඒ වගේ ෆැසිලිටිස් අඩුවෙන් ආවොත් ඔයාලට කුයිල්ට් එකෙන් සර්වයිව් වෙන්න පුළුවන්. කුයිල්ට් එකෙන් ඇත්තටම සීතලක් දැනෙන්නේ නැහැ. මම දන්නේ මෙල්බන් වල නම් පොඩ්ඩක් සීතල වැඩි වෙන නිසා පුළුවන්ද කියලා. නමුත් බ්‍රිස්බේන් එකේ එන කෙනෙක්ට ඇත්තටම කුයිල්ට් එකෙන් ගේමක් ගා ගන්න පුළුවන්. කුයිල්ට් එක දාගත්තට පස්සේ රෑට සීතලක් දැනෙන්නෙම නැහැ නිදා ගන්නකොට. එතන කුයිල්ට් එක ගන්න අනිවාර්යෙන් මම කියපු විදිහට කිං සයිස් හරි ක්වීන් සයිස් හරි ඩබල් හරි සිංගල් හරි ඔයාලගේ ඇතර ගැලපෙන විදිහේ කුයිල්ට් එකක් ගන්න අනිවාර්යෙන්. ඔය ටික අනිවාර්යෙන් කරන්න. ඔය ටික මම මේ පැහැදිලි කරේ පොඩ්ඩක් සමරි එකක් විදිහට ඔයාලට පිළිවෙලට මේ දේ ඔලුවට යන්න ඕනේ නිසා. ඉතින් ඔය ටික තමයි කරුණු ටික. ඒ නිසා මේ ඔය දේවල් ඔලුවේ තියාගන්න. ඇත්තටම පෙබ්‍රුවරි ඉන්ටේක් එකේ නැගෙනෙට මම වැදගත් වෙන වීඩියෝස් තව ඉස්සරහට අනිවාර්යෙන් ගොඩක් කරනවා. ඒ හින්දා මගේ channel එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්න. තව ඉස්සරහට තව ගොඩක් වීඩියෝස් එනවා. ඉතින් මාව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න. ඔයාලා මාත් එක්ක ටච් එකේ ඉන්න. මම ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝස් ටිකක් අරගෙන ඉන්නවා ඉස්සරහට. තව යාළුවෙකුත් ඉන්නවා දැන්. ඉස්සරහ වීඩියෝ වලදී අනිවාර්යෙන් සම්බන්ධ වෙයි. ඉතින් ඒ නිසා අපි ලස්සන ගමනක් යමු. එහෙනම් හැමෝම සතුටින් ඉන්න. ජය වේවා. එලකිරි. I've got some love.